අයිබෝවන් යුනිවර්සිටි YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමදෙනාම ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ channel එකට. ඉතින් කොහොමද ඔයාලට? වෙනද වගේම හැමදෙනාම ගොඩක් හොඳින් සතුටින් ඇති කියලා හිතනවා. ඔන්න ඉතින් අද ඔයගොල්ලන්ට අරන් ඉන්නේ ජුලි මාසයට අදාළ පික් කාඩ් රීඩින් එක. ඉතින් පික් කාඩ් රීඩින් එක කියලා කියන්නේ මොකක්ද කියලා මුලින්ම කියන්න. channel එකට අලුත් කට්ටියත් ගොඩක් ඉන්නවනේ. ඉතින් පික් කාඩ් රීඩින් එක කියලා කියන්නේ මම ඔයාලට ඉමේජස් කිහිපයක් දෙනවා. එහෙම නැත්නම් ෆයිල්ස් කිහිපයක් දෙනවා. මේ ෆයිල්ස් නම්බර්ස් කරලා තියෙන්නේ. තෝරගන්න ඉමේජ් එකට අනුව ඔයාලට පුළුවන් පළවෙනි ටයිම් ස්ටෑම්ප් වලට ගිහිල්ලා ඔයාලගේ රීඩින් එක ලබා ගන්න. ඉතින් එක ඉමේජ් එකක් තමයි ඔයගොල්ලෝ තෝරගන්න ඕනේ. ඒ වගේම ටැරෝ රීඩින් කියලා කියන්නේ මොකක්ද කියලා ටග් ගාලා කෙටියෙන් කියන්නම්. සමහරක් කට්ටිය තාමත් අහනවා මේ ටැරෝ රීඩින් කියලා කියන්නේ මොකක්ද? ඔය ගැන පොඩ්ඩක් හඳුන්වන්න විස්තරයක් ලබා දෙන්න කියලා පර්සනල් මැසේජ් දාලා අහනවා සමහරක් වෙලාවට කට්ටිය රීඩින් එක ගන්න කලින්. ඉතින් සරලවම ටැරෝ රීඩින් කියලා කියන්නේ මෙන්න මේ කාඩ් පැක් එක හරහා ඔයාලගේ ජීවිතය ගැන අනාවැකි කියන එක තමයි ටැරෝ රීඩින් කියලා කියන්නේ සරලවම. ඉතින් මේ කාඩ් පැක් එකේ තියෙනවා ජීවිතයේ ප්‍රධාන අවස්ථා නිරූපණය කරන කාඩ් 78ක්. මේකෙන් අහඹු ලෙස තෝරා ගන්න කාඩ් එකකින් තමයි අපි ඔයාලගේ ජීවිතය ගැන අනාවැකි කියන්නේ. එහෙම නැත්නම් වෙන්න තියෙන දේවල් ගැන කියන්නේ. ඒ වගේම තමයි මේ ඔයාලට ලබා දෙන රීඩින් මගේ වීඩියෝස් වලින් ලබා දෙන රීඩින් දෙන්නේ පොදු රීඩින් එකක් හැටියට, ජෙනරල් රීඩින් එකක් හැටියට. ඔයාලට පුළුවන් ඊට අමතරව ඔයාලගේම පෞද්ගලික ප්‍රයිවට් රීඩින් එකක් ලබා ගන්න. ඉතින් ඒ සඳහා මගේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න එක මතක් කරනවා. ඒ වගේම මේ ප්‍රයිවට් රීඩින් එක ඇතුලේ ඔයාලගේ පෞද්ගලිකත්වයේ 100%ක්ම ආරක්ෂිත බව මතක තියාගන්න. ඕනම දෙයක් මාත් එක්ක කතා කරලා ඔයාලට निराකරණය කරගන්න පුළුවන් ඔයාලගේ ප්‍රශ්න. එහෙනම් අපි වැඩි කතා නැතුව යන්නේ වීඩියෝ එකට. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මගේ channel එකට අලුත් නම් ඔයා මේ වීඩියෝ එක බලන්නේ පළවෙනි පාර නම් අනිවාර්යයෙන්ම මගේ channel එකත් subscribe කරගෙනම දිගටම මාත් එක්ක එකතු වෙන්න කියලා. හරි දැන් ඔයාලට මේ පේන ඉමේජස් තුනෙන් ඒ කියන්නේ මේ ෆයිල්ස් තුනෙන් ඔයාලගේ හිත වඩාත්ම කැමති වෙන ෆයිල් එක. එහෙම නැත්නම් හිත වඩාත්ම කැමති වෙන ඉමේජ් එක තෝරගෙන ඒකේ නම්බර් එක ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න. ඉතින් මම රීඩින් එක දෙන වෙලාවට ඔයගොල්ලන්ගේ නම්බර් එකට අදාළව ඔයගොල්ලන්ගේ රීඩින් එක ලබා ගන්න පුළුවන්. හරි. ඔයා සිලෙක්ට් කරගත්ත ෆයිල් නම්බර් 1 නම් මේ රීඩින් එක ඔයාලට. ඉතින් අපි බලමු ජුලි මාසයේදී ඔයාගේ ජීවිතේට මොකද වෙන්නේ කියලා. රීඩින් එකට යන්න කලින් මුලින්ම කියන්න තියෙන්නේ ජුනි මාසයේ තාම ඉවරත් නෑ. තව කීපයක් තියෙනවා ජුනි මාසෙ ඉවර වෙන්න. නමුත් ජුනි මාසයේදී ගොඩක් කට්ටිය මගෙන් රීඩින් ගත්තේ පර්සනල් රීඩින් ගත්තේ රැකියාව සම්බන්ධයෙන් ගොඩක් වෙලාවට. එහෙම නැත්නම් ව්‍යාපාරය සම්බන්ධයෙන් ව්‍යාපාරය ඇතුළත තියෙන ගැටලු සම්බන්ධයෙන්. ඉතින් ඔන්න අද රීඩින් එකෙන් මුලින්ම ඔයාලට මට කියන්න තියෙන්නේ කාඩ් වැටිලා තියෙන්නේ රැකියාව සම්බන්ධව දේවල් ගැන. ඉතින් මේ වෙද්දී ඔයා රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් හිටපු අවස්ථාවක් ඔයාගේ ජීවිතේ එනවා රැකියාව සම්බන්ධයෙන්. සමහරක් විට මේ විද්‍ය අධ්‍යාපනය අවසන් කරලා මුලින්ම රැකියාවකට යන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් පළවෙනි ජොබ් එකට යන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔන්න ඔයාට ඉතාමත්ම හොඳ අවස්ථාවක් ලැබෙයි. ඔයා ඉගෙනගත්ත දේට අධ්‍යාපනය ලැබපු දේට සම්බන්ධව ගොඩක් වෙලාවට එහෙම සම්බන්ධ නැති අවස්ථාවක් ලැබෙන්නත් පුළුවන්. නැත්නම් ගොඩක් වෙලාවට ඔයා ඒලෙවල් කරපු සබ්ජෙක්ට් සම්බන්ධයෙන් එහෙම නැත්නම් ඔයා කැම්පස් කියපු කෙනෙක් නම් ඒ කරපු සබ්ජෙක්ට් සම්බන්ධව තමයි ඔයාලට ගොඩක් වෙලාවට රැකියාව ලැබෙන්නේ ජුලි මාසයේදී. ඒ වගේම මේ වෙද්දී ඉන්ටර්විව් එකකට ගිහිල්ලා පිළිතුරක් ලැබෙනකම් බලන් හිටපු කෙනෙක් නම් එහෙම නැත්නම් රැකියාවකට ඇප්ලයි කරලා ඔයාට ඉන්ටර්විව් එකට කතා කරනකම් බලන් හිටපු කෙනෙක් නම් බොහෝ දුරට ඔන්න සුබ ආරංචියක් ඔයාගේ ජීවිතේට ලැබෙයි ජුලි මාසයේදී. ඒ වගේම තමයි මේ වෙද්දි රැකියාවක් කරන කෙනෙක් නම් ඔයා බොහෝ දුරට රැකියාව ටිකක් එපා වුණ කෙනෙක් වෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් හැමෝටම වෙන දෙයක්. කාලයක් ගියාට පස්සේ තමන්ගේ රැකියාව පොඩ්ඩක් එපා වෙනවා, බෝරින් වෙනවා. නමුත් ඔයා මේ දවස්වල ටිකක් වැඩිපුර ඔයාගේ රැකියාව ඇතුලේ ස්ට්‍රෙස් වෙලා ඉන්න කෙනෙක් නම් රැකියාව ඇතුලේ රැකියාව එපා වුණ කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයාගේ වටේ ඉන්න කට්ටියත් එක්ක මොකක් හරි ප්‍රශ්නයක් දාගෙන නම් ඉන්නේ මේ දවස්වල. යාළුවොත් එක්ක තරහ වෙලා නම් ඉන්නේ. නැත්නම් රැකියාවේ ඉහළ නිලධාරීන් එක්ක මොකක් හරි හේතුවකට පොඩ්ඩක් ප්‍රශ්නයක් ඇති කරගන්න ඉන්නේ. මෙන්න මේ දේවල් ඔක්කොම ජුලි මාසයේදී නැති වෙලා යනවා. මේ ප්‍රශ්න ඔක්කොම ඉවර වෙනවා. ඔයාට රැකියාව ගැන කලකිරීමක් තිබ්බනම්, ඒ වගේම රැකියාව එපා වෙලා තිබ්බනම් ජුලි මාසයේදී බොහෝ දුරට රැකියාව ඇතුලේ අර රැකියාව සාමකාමීව කරගෙන යන්න පුළුවන් විදිහට, සතුටෙන් රැකියාව කරගෙන යන්න පුළුවන් විදිහට
ඔයාට අවස්ථා නිර්මාණය වෙනවා. ඒ විදිහට ඔයාට රැකියාව ඇතුලේ ඉන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි මේ වෙද්දි ව්‍යාපාරයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් එහෙම නැත්නම් මේ වෙද්දි යම් ආරම්භයක් ලබාගෙන තියෙන්න පුළුවන් වාගේ ව්‍යාපාරයක සුළු ව්‍යාපාරයක් කරේ එහෙම නැත්නම් වා ටිකක් ලොකුවට මුදල් යොදලා කරන්න හිතන් ඉන්න ව්‍යාපාරයක් හරි. ඉතින් මේ විදිහේ බලාපොරොත්තුවක් තියෙනවා නම් ඔයාට අනිවාර්යෙන්ම ව්‍යාපාරයේ ආරම්භයේදී ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මේවා ගොඩක් ලොකු ප්‍රශ්න නෙමෙයි පොඩි පොඩි ප්‍රශ්න සමහරක් විට කවුරු හරි මොන හරි කියන්න පුළුවන් වාගේ හිතරි දෙන්න ඔයාට එපා වෙන්න පුළුවන් ව්‍යාපාරය ප්‍රශ්න එනකොට එහෙම නැත්නම් ටිකක් මහන්සිලා කරන්න ඕන වැඩක් නම් ඔයාට ඒ වැඩේ එපා වෙන්න පුළුවන් ඊට වැඩිය හොඳයි මම ජොබ් එකකට යන එක කියලා හිතෙන්න පුළුවන්. මුදල් ප්‍රශ්න යම් යම් ආකාරයෙන් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ ව්‍යාපාරයේ ආරම්භයේදී මේ දේවල් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. හැබැයි ඔයා මෙන්න මේ පොඩි පොඩි ප්‍රශ්න හින්දා ඔයාගේ ව්‍යාපාර කටයුතු නවත්තන්න එපා. මේ ප්‍රශ්න කියන්නේ ඔයාගේ ව්‍යාපාරයට හොඳ අත්දැකීමක්. ඉතින් මේ ප්‍රශ්න ව්‍යාපාරයේ මැදදී ඇති වෙනවට වැඩිය ව්‍යාපාරයේ ආරම්භයේදී ඇති වුණොත් ඔයාට මේ දේවල් වලින් ඉගෙන ගන්න දේවල් තියෙනවා. අනිවාර්යයෙන්ම ඒ ඉගෙන ගන්න ඕන දේවල් ඉගෙනගෙන ඒ අභියෝග වලට මුහුණ දීලා ඒකෙන් දෙයක් ගන්න ඕන නම් අරගෙන ඔයා ඉස්සරහට යන්න. කොයි වෙලාවකවත් තමන්ගේ ව්‍යාපාර කටයුතු නවත්තන්න එපා මේ ඔයාගේ ජීවිතේට ඇති වෙන පොඩි පොඩි ප්‍රශ්න හින්දා. ඒක තමයි මුලින්ම කියන්න තියෙන්නේ. ඒ වගේම යම් ආකාරයක එපා වීමක් සිද්ධ වෙන්න පුළුවන් කවුරු හරි කියන දේවල් හින්දා. ඔයාගේ යාළුවෝ සමහරක් කියන්න පුළුවන් ඔය වැඩේ හරියන්නේ නැහැ. ඔක නවත්තන්න ජොබ් එකක් හොයාගන්න. ඔයාගේ අධ්‍යාපනයේට හරියන දෙයක් නෙමෙයි ඔයාව කරන්නේ. මෙන්න මේ වගේ එක එක කට්ටියගේ සමහරකට පවුලේ කට්ටියගෙම වෙන්න පුළුවන් අදහස් හින්දා ඔයාට තමන්ගේ ව්‍යාපාරය ටිකක් එපා වෙන්න පුළුවන්. ජුලි මාසයේදී ආරම්භ කරන්න හිතන් ඉන්නවා නම් මේ වගේ ව්‍යාපාරයක් හින්දා මොන දේ වුණත් ඔයාගේ ව්‍යාපාර කටයුතු නවත්තන්න එපා කියලා නැවත වාරයක් ඔයාට කියනවා. ඔයා ව්‍යාපාර පැත්තෙන් ඉස්සරහට යන්න හිතන් ඉන්නවා නම් අනාගතයේදී ඔයාගේ ව්‍යාපාරය ගොඩක් හොඳට දියුණු වෙනවා කියලා තමයි ඔන්න රීඩින් එකෙන් නම් කියන්නේ. ඒ වගේම ආදරය ගැන බැලුවොත් මේ වෙද්දි හිතේ කෙනෙක් ඉන්නවා නම් ආස්ක් අවුට් කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් කෙනෙක්ට බොහෝ දුරට ජුලි මාසයේදී ඔයා ආස්ක් අවුට් කරොත් ඔන්න ඔයාට එයාගේ කැමැත්ත හම්බෙන්න පුළුවන් කියලා තමයි රීඩින් එකෙන් කියන්නේ. ඒ වගේම තමයි තවත් විශේෂ දෙයක් තියෙනවා කියන්න මේ වෙද්දි ඔයා ආදරය කරන කෙනා. එහෙම නැත්නම් ඔයාගේ ක්‍රෂ් එක. එහෙම නැත්නම් ඔයා විවාහ වෙලා ඉන්න පුද්ගලයා. එයා යාගේ ආත්ම ගරුත්වය ගැන ගොඩක් හිතන කෙනෙක්. එයාගේ තත්ත්වය ගැන ගොඩක් හිතන කෙනෙක්. සමහරක් විට යාට මුදල් නැති වුණත් සමාජයේ හොඳ තැනක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. හැමෝගෙම පිළිගැනීමකට ලක් වුණ කෙනෙක් වෙන්න පුළුවන්. මේවා ආදරය කරන කෙනා එහෙම නැත්නම් ඔයාගේ ක්‍රෂ් එක එහෙම නැත්නම් ඔයා විවාහ වෙලා ඉන්න කෙනා. ඉතින් ජුලි මාසයේදී බොහෝ දුරට ඔයාට යම් යම් හේතු හින්දා පොඩ්ඩක් කේන්ති යන්න පුළුවන්. ඉතින් ඔයාගේ පාර්ට්නර් එහෙම නැත්නම් ඔයා ආදරය කරන කෙනාට ඔයාගේ අතින් යම් යම් සිත්විදීම් වෙන්න පුළුවන්. එයාගේ තත්ත්වය සම්බන්ධයෙන් සමහරක් විට ඔයා කියන දේවල් වලින් එයාට හිතෙන්න පුළුවන් එයාගේ තත්ත්වය ඔයා පහලට දානවා කියලා. ඉතින් මෙන්න මේ වගේ වෙන්න එපා. කොයි වෙලාවකවත් ජුලි මාසයේදී ඔයා ආදරය කරන කෙනාගේ තත්ත්වයට නමට කැලලක් වෙන දෙයක්. එහෙම නැත්නම් එයාගේ හිත ඒ විදිහට රිදෙන දෙයක් ඔයා කොයි වෙලාවකවත් කියන්න එපා. ඒ හින්දා ජුලි මාසයේදී ඔයාගේ ආදරයට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා පුළුවන් තරම් පරිස්සමෙන් ඔයා ආදරය කරන කෙනාත් එක්ක එහෙම නැත්නම් ඔයාගේ ක්‍රෂ් එක ඔයාගේ එක්ස් වෙන්න පුළුවන්. ඔයාගේ විවාහ වෙලා ඉන්න ඔයාගේ ආදරණීය බිරිඳ එහෙම නැත්නම් සැමියා වෙන්න පුළුවන්. මේ කට්ටියගේ තත්ත්වය කොයි වෙලාවකටත් පහතට දාන්න එපා. එයාලගේ තත්ත්වය තව තවත් වැඩි වෙන විදිහේ දේවල් කියලා එයාලත් එක්ක ආදරෙන් ඉන්න උත්සාහ කරන්න ජුලි මාසයේදී. ඒ වගේම තමයි මුදල් ගැටලුවක් තියෙනවා නම් ආදර සම්බන්ධතාවය තුල. එහෙම නැත්නම් විවාහ ජීවිතය තුල මේ මුදල් ප්‍රශ්නේ විසඳනවා කියලා රීඩින් එකෙන් කියනවා. විශේෂයෙන් මේ වෙද්දී වගේ රැකියාව ඇතුළත් වෙන්න පුළුවන් මේ ප්‍රශ්නේ තියෙන. එහෙම නැත්නම් පවුල ඇතුළේ වෙන්න පුළුවන්. යාළුවෝ අතර වෙන්න පුළුවන්. යාළුවොත් එක්ක එකතු වෙලා මොකක් හරි වැඩක් කරන්න මේ වෙද්දී මුදල් ප්‍රශ්නයක් තියෙනවා වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ මුදල් ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම විසඳෙනවා කියලා රීඩින් එකෙන් කියනවා ජුලි මාසයේදී. ඒ වගේම තමයි මුදල් උපයන්න අමතර මොකක් හරි දෙයක් ඔයාලට පටන් ගන්න පුළුවන් වෙයි. මේ සයිඩ් බිස්නස් එකක්. එහෙම නැත්නම් පාර්ට් ටයිම් ජොබ් එකක් පටන් ගන්න අවස්ථාවක් ලැබෙයි. එහෙම නැත්නම් පටන් ගන්න පුළුවන් වෙයි ජුලි මාසයේදී. මේ විදි පාර්ට් ටයිම් ජොබ් එකක් හොය ඉන්න කෙනෙක් නම් ඔයා ඔන්න අනිවාර්යයෙන්ම ඔයාට ජුලි මාසයේදී පාර්ට් ටයිම් ජොබ් එකක් හම්බෙයි. එහෙම නැත්නම් පොඩියට රැකියාව කරගෙන යන ගමන් පොඩියට බිස්නස් එකක් පටන් ගන්න ඉන්න කෙනෙක් නම් ඒ අවස්ථාවත් ඔයාගේ ජීවිතේට නිර්මාණය වෙයි. ජුලි මාසයේදී කියලා තමයි රීඩින් එකේ කියන්නේ. ඉතින් ධනය අතින් ගත්තොත් ඔයාගේ ධනය සම්බන්ධයෙන් ආර්ථිකය සම්බන්ධයෙන් ගොඩක් හොඳ රීඩින් එකක් තමයි පෙන්වන්නේ ජුලි මාසයට. ඒ වගේම තමයි අධ්‍යාපන කටයුතු ටිකක් අමාරු වෙයි කියලා තමයි කියන්නේ ජුලි මාසයේදී.
නමුත් අමාරුවෙන් හරි ඔයාගේ අධ්‍යාපන කටයුතු වලට ඔයා මහන්සි වෙලා මුහුණ දෙයි කියලාත් රීඩින් එකෙන් කියනවා. සමහරක් විට එක්සෑම් කිහිපයක් එක ළඟ වැටෙන්න පුළුවන්. නැත්නම් රැකියාවක් කරන ගමන් අධ්‍යාපනයේ කරන කෙනෙක් නම් ඔයා අධ්‍යාපනයේ නියැලෙන කෙනෙක් නම් ඔයා ඔන්න රැකියාවේ පොඩ්ඩක් ස්ට්‍රෙස් වෙන්න පුළුවන්. රැකියාව ඇතුලේ ඔයා එහෙම නැත්නම් රැකියාව ඇතුලේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් ඔයාගේ අධ්‍යාපනයට බලපාන්න පුළුවන්. ඒ වගේම ආදරය කරන කෙනෙක් නම් ඔයා මේ වෙද්දී ආදර සම්බන්ධතාවය ඇතුලේ ඇති වෙන යම් ප්‍රශ්න ඔයාගේ අධ්‍යාපනයට බලපාන්නත් පුළුවන්. ඒ හින්දා පුළුවන් තරම් අධ්‍යාපන කටයුතු වලට මුල් තැන දෙන්න දැම්ම ඉඳන් මේ මාසෙ ඉඳලම අධ්‍යාපනය සම්බන්ධයෙන් පොඩ්ඩක් මුල් තැන දීලා කටයුතු කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම ආදරය කරන කෙනෙක් නම් ඔයා තමන් ආදරය කරන කෙනාට ඔන්න දැම්ම ඉඳන් කියන්න ජුලි මාසයේදී පොඩ්ඩක් අධ්‍යාපන කටයුතු වල නැඹුරු වෙන්න ඕනේ. අධ්‍යාපන කටයුතු සඳහා කාලේ පොඩ්ඩක් වැඩිපුර වෙන් කරන්න ඕනේ. ඒක පොඩ්ඩක් තේරුම් ගන්න කියලා දැම්මම කියලා තියන්න. ඒ වගේම තමයි අලුතෙන් මොකක් හරි ඩිග්‍රී එකක් ඩිප්ලෝමා එකක් එහෙම නැත්නම් මොකක් හරි කෝස් එකක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් ඔයා ජූලි මාසයේදී ඒ සඳහා ඔයාට අවස්ථාව ලැබෙනවා. යම් අඩුපාඩු තිබ්බනම් මුදල් අඩුපාඩු තිබ්බනම් එහෙම නැත්නම් ඔයාට මේ සඳහා මොකක් හරි හේතුවක් හින්දා මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බනම් මේ අවස්ථාව ලබා ගන්න බැරි ප්‍රශ්නයක් තිබ්බනම් ඒ ප්‍රශ්නේ විසඳිලා ඔයාට ඔයා බලාපොරොත්තු වෙන අධ්‍යාපනික අවස්ථාව ලබා ගන්න පුළුවන් වෙනවා ජූලි මාසයේදී. ඒ වගේම සමස්තයක් වශයෙන් ගත්තොත් අද රීඩින් එකෙන් ඔයාට අවස්ථා ගොඩක් නිර්මාණය වෙනවා කියලා තමයි කියන්නේ. ආදරය සම්බන්ධයෙන් අවස්ථා නිර්මාණය වෙනවා. මම කිව්වා ඔයාට ක්‍රෂ් එකක් ඉන්නවා නම් ඔන්න හොඳම අවස්ථාවක් නිර්මාණය වෙනවා ජූලි මාසයේදී කියලා. ඒ වගේම ඔන්න විවාහය තුල යම් ආකාරයකින් වෙන්වීමක් සිද්ධ වෙලා තියෙනවා නම් මේ වෙද්දි ඔයාට නැවත වරක් එකතු වෙන්න ඕන නම් විවාහ ජීවිතය තුල ඔන්න ඒකටත් හිතා ගන්න බැරි විදිහ අවස්ථාවක් නිර්මාණය වෙනවා කියලා රීඩින් එකෙන් කියන. ඉතින් මේ වගේ අධ්‍යාපනයට, රැකියාවට, ඔයාගේ ව්‍යාපාරයට මේ වගේ ගොඩක් දේවල් වලට ඔයාට අලුත් අවස්ථා නිර්මාණය වෙනවා ජූලි මාසයේදී. ඉතින් ෆයිල් නම්බර් 1 සිලෙක්ට් කරගත්ත ඔයාට මෙන්න මේ වගේ රීඩින් එකක් තමයි දෙන්න තියෙන්නේ ජූලි මාසයේ වෙනුවෙන්. හරි. ඔයා සිලෙක්ට් කරගත්තේ ෆයිල් නම්බර් 2 නම් මේ රීඩින් එක ඔයාට. ඉතින් අපි බලමු ජූලි මාසයේදී ඔයාගේ ජීවිතේට මොකද වෙන්නේ කියලා. හරි ඔන්න ඉතින් මුලින්ම කියන්න තියෙන්නේ අලුතෙන් පටන් ගන්න ඉන්න කෙනෙක් නම් ඔයා ඕනම දෙයක් ජූලි මාසය කියන්නේ ඔයාගේ මාසය. ඉතින් ඔන්න බ්‍රේක් අප් වෙලා නැවත වාරයක් සම්බන්ධය අලුතෙන් පටන් ගන්න හිතන් ඉන්න කෙනෙක් නම් ජූලි මාසයේදී බොහෝ දුරට ඔයාට අවස්ථාවක් ලැබෙයි. එහෙම නැත්නම් ඔයා අවස්ථාවක් ලබා දෙයි ඔයාගේ කලින් සම්බන්ධතාවයේ හිටපු කෙනාට. ඒ වගේම අධ්‍යාපනය තුළ ගොඩක් මේ විදිහේ අසීරු තත්ත්වයක ඉන්න කෙනෙක් නම් එක්සෑම් ෆේල් වෙලා අධ්‍යාපන කටයුතු අඩාල වෙලා ඉන්න කෙනෙක් නම් ඔන්න අලුතෙන් පටන් ගන්න අවස්ථාවක් ලැබෙයි ඔයාගේ ජීවිතයේ අධ්‍යාපනය සම්බන්ධයෙන්. රැකියාව තුළ ප්‍රශ්න ගොඩක් තියෙන කෙනෙක් නම් ඔයා රැකියාවෙන් අයින් වෙන්න ඕන කියන තැන ඉන්න කෙනෙක් නම් ඒ මානසිකත්වයෙන් ඉන්න කෙනෙක් නම් රැකියාව නැවත වාරයක් අලුතෙන් පටන් ගන්න. එහෙම නැත්නම් රැකියාව ඇතුලේ වෙනත් මාරුවීමක් ලබා ගන්න. තමන් වැඩ කරන තැනම නැත්නම් ඒ ආයතනය තුළම වෙනත් තැනකට මාරුවීමක් ලබා ගන්න අවස්ථාවක් ලැබෙයි වාට. ඒ වගේම ව්‍යාපාර අවස්ථා තුල ඔයා අසාර්ථක වුණ කෙනෙක් නම් ඔයාගේ ව්‍යාපාරය තුල ගොඩක් අසාර්ථක වුණ කෙනෙක් නම් ඔන්න ව්‍යාපාර කටයුතුත් අලුතෙන් පටන් ගන්න අවස්ථාවක් ලැබෙයි. හැබැයි මේ හැම දෙයකම පොඩ්ඩක් නිදහසේ කල්පනා කරන්න. කොහේ හරි නිදහස් තැනකට ගිහින් චුට්ටක් කල්පනා කරන්න ඔයාගේ මේ අසාර්ථකත්වය ගැන. ඉස්සරහට මොකද්ද කරන්න ඕනේ? තවත් අවුරුදු ගානකින් ඔයා මොන වගේ තැනකද ඉන්න ඕනේ? ඉතින් මෙන්න මේ හැම දෙයක් ගැනම හිතලා බලලා හොඳට කල්පනා කරලා බලලා නැවත වාරයක් අලුතෙන් පටන් ගන්න කියලා තමයි මුලින්ම ඔයාට ඇඩ්වයිස් එකක් විදිහට දෙන්න තියෙන්නේ. ඉතින් ඔයාට ජූලි මාසයේදී අවස්ථා නිර්මාණය වෙනවා ඔයා අලුතෙන් පටන් ගන්න දේවල් සම්බන්ධයෙන්. විශේෂයෙන් ආදර සම්බන්ධතාවයක් අලුතෙන් පටන් ගන්න ඉන්න කෙනෙක් නම් ඔයාගේ පරණ සම්බන්ධතාවයම වෙන්නත් පුළුවන්. බ්‍රේක් අප් වෙලා නම් ඉන්නේ මේ වෙද්දි ඒ සම්බන්ධතාවයම වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අලුත්ම සම්බන්ධතාවයක් පටන් ගන්න හිතන් ඉන්න කෙනෙක් නම් ආදරය සම්බන්ධයෙන් අලුත් අවස්ථා නිර්මාණය වෙනවා ජූලි මාසයේදී.
මේ වෙද්දි හිතේ ක්‍රෂ් එකක් ඉන්නවා නම් ඔන්න එයාගේ හිත දිනා ගන්න පුළුවන් විදිහේ දේවල් කරන්න ඔයාට අවස්ථා නිර්මාණය වෙනවා. සමහරවිට ඔයාගේ හැකියාව පෙන්වන්න, ඔයා මොන වගේ කෙනෙක්ද කියලා පෙන්වන්න. ඔයා කොයිතරම් සුදුසු පුද්ගලයෙක්ද කියලා ඔයාට පෙන්වන්න අවස්ථාව ලැබේ ජුලි මාසයේදී. ඒ වගේම තමයි ඔයා මේ වෙද්දි ආදරය කරන කෙනෙක් නම් ආදර සම්බන්ධතාවය තුළ චුට්ටක් පහත මට්ටමකට වැඩිලා ඉන්න කෙනෙක් නම් ආදරය කරන කෙනා නිතරම ඔයාට බයිනවා නම් සමහරවිට ඔයා කරන වැඩ නිතරම වැරදෙනවා වෙන්න පුළුවන්. ඔයා සමහරක් වෙලාවට ලොකු බලාපොරොත්තු තියාගෙන කරපු දේවල් අසාර්ථක වෙලා තියෙනවා වෙන්න පුළුවන්. සමහරවිට ආදරය සම්බන්ධයෙන් මොකක් හරි ඔයා තියාගත්ත බලාපොරොත්තු කඩවීමක් බවට පත් වෙලා තියෙනවා වෙන්න පුළුවන් මේ වෙද්දි. ඉතින් මෙන්න මේ දේවල් හින්දා ආදරය කරන කෙනා නිතරම ඔයාව පොඩ්ඩක් පහතට දාලා තමයි කතා කරන්නේ. ඔයාගේ தත්ත්වය පහතට දාලා තමයි කතා කරන්නේ. ඉතින් මෙන්න මේ වගේ සිටුේෂන් එකක ඉන්න කෙනෙක් නම් ඔයාගේ தත්ත්වය ඇත්තටම මොනතරම් හොඳ තත්ත්වයකද තියෙන කියලා ඔයාට පෙන්වන අවස්ථාවක් ලැබේ. ඔයා මොන වගේ කෙනෙක්ද? ඔයාට ඇත්තටම කරන්න පුළුවන් මොන වගේ දේවල්ද කියලා ඔයාට ඔයාගේ හැකියාව පෙන්වන්න පුළුවන් අවස්ථාවක් ලැබේ ජූලි මාසයේදී. ඒ වගේම ඔයාගේ විවාහ ජීවිතය ගැනත් මට කියන්න තියෙන මේ වගේ දෙයක්. ඔයා කොච්චර වගකීම් සහගත පුද්ගලයෙක්ද? ඔයා කොච්චර වටිනාකම්කින් යුක්ත පුද්ගලයෙක්ද? ඔයාට මොන වගේ දෙයක්ද කරන්න පුළුවන් කියලා ඔයාට ඔයාගේ හස්බන්ඩ් එහෙම නැත්නම් ඔයාගේ වයිෆ්ට පෙන්වන්න පුළුවන් වෙන මාසයක් වෙනවා ජූලි මාසය. ඔයාගේ වටිනාකම වැඩි වෙන මාසයක් කියලා තමයි රීඩින් එකෙන් කියන්නේ සමස්තයක් වශයෙන් ගත්තොත්. ඒ වගේම ජූලි මාසයේදී මුදල් පරිහරණය සම්බන්ධයෙන් පරිස්සම් වෙන්න කියලා රීඩින් එකෙන් කියනවා. ඒ කියන්නේ ඔයාට මුදල් ලැබෙන්නේ නැහැ කියන එක නෙමෙයි. ජූලි මාසයේදී ඔයාට මුදල් ලැබෙනවා. ඔයාගේ රැකියාවෙන් ඔයාට මුදලක් ඉතුරු කරගන්න පුළුවන් වෙනවා. ඔයා බිස්නස් එකක් කරනවා නම් ඒ බිස්නස් සාර්ථක වෙනවා. ඒ දේවල් වලින් මුදල් ලැබෙනවා. ඒ වගේ මුදල් අතේ තියෙන මාසයක් වෙයි. හැබැයි ඔයා අනිවාර්යයෙන්ම මුදල් කියන දේවල් පරිහරණය කරද්දී ගොඩක් පරිස්සමෙන් පරිහරණය කරන්න ඕන මාසයක් වෙනවා ජූලි මාසය. හේතුව ඔයාට වියදම් අධික වෙන්න පුළුවන්. මේ ගොඩක් වියදම් අනවශ්‍ය වියදම් වෙන්න පුළුවන්. ඉතින් හරියටම තෝරලා බේරලා අවශ්‍යම දේ මොකද්ද කියලා හරියටම ඔයා තේරුම් අරගෙන ඒ දේවල් වෙනුවෙන් විතරක් වියදම් කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම තමයි ඔයාගේ රැකියාව සම්බන්ධයෙන් යම් ආකාරයක ජයග්‍රහණ ඔයාට ලැබෙනවා ජූලි මාසයේදී. ප්‍රොමෝෂන් එකක් බලාපොරොත්තු වෙමින් හිටියනම් ඔන්න ඒ අවස්ථාව නිර්මාණය වෙනවා. ඒ වගේම රැකියාව ඇතුලේ කට්ටියගේ අවධානය බලාපොරොත්තු වෙමින් හිටියනම් ඔයාට ඒ අවස්ථාව නිර්මාණය වෙනවා. ඒ වගේම දැන් ඔයා ඉන්න රැකියාව මාරු කරලා වෙනත් රැකියාවකට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඔයාට සුදුසුම දේ හම්බ වෙනවා. ඔයා යන්න හිතන් ඉන්න රැකියාවෙන් ඔයාට හොඳ පණිවිඩයක් ලැබෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ඔයාගේ වැඩ සාර්ථක වෙනවා. ජයග්‍රහණ හිමි වෙනවා. ඒ වගේම රැකියාව ඇතුලේ මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බනම් ඒ ප්‍රශ්නය සාර්ථකව විසඳ ගන්න පුළුවන්. ඉතින් මේ ප්‍රශ්නය සාර්ථකව විසඳ ගැනීම තුළින් රැකියාව ඇතුලේ ඔන්න ඔයාව පොඩ්ඩක් පිළිගැනීමකට ලක් වෙනවා කියලා තමයි රීඩින් එකෙන් කියන්නේ. ඒ වගේම තමයි අලුත් දේවල් අත්හදා බලන්න හිතන් ඉන්න කෙනෙක් නම් පොඩ්ඩක් රිස්ක් එකක් අරන් වැඩක් කරන්න හිතන් ඉන්න කෙනෙක් නම් ජූලි මාසයේදී මොකක් හරි ඔන්න අලුතෙන් දෙයක් පටන් ගන්න ඉන්නවා පොඩ්ඩක් රිස්ක් එකක් අරගෙන තමයි මේ දේ කරන්න හිතන් ඉන්නේ. ඉතින් මෙන්න මේ වගේ අලුත් දෙයක් පටන් ගන්න හිතන් ඉන්නවා නම් උත්සාහ කරලා බලන්න බොහෝ දුරට ඔයා මේ රිස්ක් එකක් අරන් කරන්න යන වැඩේ සාර්ථක වෙන්න පුළුවන්. හැබැයි ඒක නම් පොඩ්ඩක් අධ්‍යයනයක් කරනවා අනිවාර්යයෙන්ම හොයලා බලන්න, කල්පනා කරලා බලන්න මේ දේ අනිවාර්යයෙන්ම හරියයිද කියලා. ඉතින් හොඳට කල්පනා කරලා බලලා හිතලා බලලා අලුතෙන් දෙයක් පටන් ගන්න ඉන්නවා නම් ටිකක් රිස්ක් එකක් තියෙන වැඩක්. ඔන්න ඒ වැඩේ සාර්ථක වෙයි කියලා තමයි කියන්නේ බොහෝ දුරට රීඩින් එකෙන්. ඔයා ඉන්වෙස්ට්මන්ට් එකකට යන්න හිතන් ඉන්නවනම් ආයෝජනයක් කරන්න හිතන් ඉන්නවනම් ඔයාගේ ළඟ තියෙන මුදලක්. ඉතින් ආයෝජනයක් කියන්නේම ගොඩක් වෙලාවට රිස්ක් එකක් තියෙන දෙයක්. ඉතින් මෙන්න මේ වගේ ඕනම දෙයක් අලුතෙන් ඔයා කරන්න හිතන් ඉන්නවා නම් ඒ දේ සාර්ථක වෙයි කියලා තමයි කියන්නේ බොහෝ දුරට. ඒ වගේම තමයි ට්‍රිප් එකක් යන්න හිතන් ඉන්නවා නම් නෑදෑ ගෙදරක යන්න හිතන් ඉන්නවා නම් විදේශ සංචාරයක් සඳහා බලාපොරොත්තුවක් තියෙන කෙනෙක් නම් ඔයා ජූලි මාසයේදී ඒ හැම දෙයක්ම සාර්ථක වෙනවා කියලා ත්‍රිවිධ එකෙන් කියනවා. ඒ වගේම තමයි සමහරක් විට රැකියාව තුළින් කොහේ හරි ගමනක් යෙදෙන්න පුළුවන්. ඔයාට රැකියාව සම්බන්ධ මොකක් හරි ගමනක් යෙදෙන්න පුළුවන් ජූලි මාසයේදී. ඒ වගේම ජූලි මාසයේදී ඔයා කරන කියන හැම දෙයක්ම වගේ බුද්ධියට මුල් තැන දීලා කරන්න කියලා මතක් කරනවා. සමහරක් වෙලාවට අපි හැඟීම්බර වෙලා ඉක්මන් තීරණ ගන්නවා. හැඟීම්බර වෙලා සමහරක් විට වැරදි තීරණ ගන්නවා. ඉතින් මේ විදිහට ඔයා හදවතට මුල් තැන දෙන්නේ නැතුව හැඟීම් වලට මුල් තැන දෙන්නේ නැතුව ගොඩක් වෙලාවට හොඳට හිතලා බලලා කල්පනා කරලා බලලා දේවල් තීරණය කරන්න කියලා මතක් කරනවා. මම ඒ කලින්ම කිව්වා ඔයා
ඔයාට අලුත් අවස්ථා නිර්මාණය වෙනවා. ඔයා අලුතෙන් දේවල් පටන් ගන්නවා. නමුත් මේ හැම දෙයක්ම කරන්න කලින් හොඳට හිතලා බලලා කරන්න කියලා මම ඔයාට මුලින්ම කිව්වා. නමුත් නැවත වාරයක් කියනවා බුද්ධියට මුල් තැන දීලා වැඩ කරන්න ජූලි මාසයේදී. ඒ වගේම ඔයා කෑමෙන් පරිස්සම් වෙන කෙනෙක් නම් මේ වෙද්දි ඔයාට එක්ක මොකක් හරි ඔයාගේ ලෙඩක් හින්දා ඔයා කෑම බීම වලින් පරිස්සම් වෙන කෙනෙක් නම් ඒ වගේම ඔයා ටිකක් මහත කෙනෙක් නම් ඔයා ඒ හින්දා ඔයාගේ ව්‍යායාම හින්දා ඔයා කෑම වලින් පරිස්සම් වෙන්න ඕන කෙනෙක් නම් ඔන්න ජූලි මාසයේදී පොඩ්ඩක් වැඩිපුර ඒ සඳහා අවධානය යොමු කරන්න කියලා මතක් කරනවා. මොකද කෑම බීම වලින් පරිස්සම් වෙන්න පොඩ්ඩක් අමාරු වෙයි සමහරක් විට ජූලි මාසයේදී ඔයාලට පාටිසිය දෙන්න පුළුවන් එක එහෙම නැත්නම් යාළුවොත් එක්ක සෙට් වෙන්න පුළුවන් ගෙදර මොකක් හරි පාටි එකක් තියෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ දේවලුත් එක්ක ඔයාලට මේ කෑම බීම වලින් පරිස්සම් වෙන්න ටිකක් අමතක වෙන්න පුළුවන් ජූලි මාසයේදී. ඉතින් මෙන්න මේ වගේ රීඩින් එකක් තමයි මට දෙන්න තියෙන්නේ. ෆයිල් නම්බර් 2 සිලෙක්ට් කරගත්තා ඔයාලට. හරි. ඔයා සිලෙක්ට් කරගත්තේ ෆයිල් නම්බර් 3 නම් මේ රීඩින් එක ඔයාලට. ඉතින් අපි බලමු ජූලි මාසයේදී ඔයාගේ ජීවිතේට මොකද වෙන්නේ කියලා. හරි ඔන්න ඉතින් මුලින්ම කියන්න තියෙන්නේ ජූලි මාසයේදී ඔයා මොකක් හරි වැරදි වැටහීමක් හින්දා වර්ධවා වටහා ගැනීමක් හින්දා ඔයාගේ ජීවිතයේ ප්‍රධාන තීරණයක් ගන්න පුළුවන්. මේ ගන්න තීරණය ගොඩක් වෙලාවට ඔයාගේ ජීවිතේට නරක විදිහට බලපාන්න පුළුවන්. මේ විදිහ ආදර සම්බන්ධතාවයක් තියෙන කෙනෙක් නම් ඔයා සමහරක් වෙලාවට ආදර සම්බන්ධතාවය ඇතුලේ ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්, එපා වීමක් සිද්ධ වෙන්න පුළුවන්, මොකක් හරි රණ්ඩුවක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ දේවලුත් එක්ක ඔයා ආදරය කරන කෙනා ගැන වර්ධව වටහා ගන්න පුළුවන්. මේක නා හරියන්නේ නැහැ කියලා සම්බන්ධය නවත්තන තැනටත් ඔයා යන්න පුළුවන් ජූලි මාසයේදී. ඉතින් මේ වගේ ආදරය සම්බන්ධයෙන් පමණක් නෙමෙයි ඕනම දෙයක් සම්බන්ධයෙන් සමහරක් වෙලාවට රැකියාව ඇතුලේ මොකක් හරි වර්ධව වටහා ගැනීමක් හින්දා මේ රැකියාව මට හරියන්නේ නැහැ කියන තැනට ඔයා එන්න පුළුවන් ජූලි මාසයේදී. මම වෙනත් රැකියාවකට යනවා කියලා ඔයා තීරණය කරන්න පුළුවන්. ඉතින් සමහරක් විට මේ ඔයාගේ වටේ ඉන්න කට්ටිය කියන හින්දා නැත්නම් ඔයාගේ වටේ ඉන්න කට්ටිය දිහා බලලා ඔයා මේ තීරණය ගන්නවා වෙන්න පුළුවන්. විශේෂයෙන් මේ ආදර සම්බන්ධතාවය ගැන ඔයාගේ වටේ ඉන්න කට්ටිය ක්‍රියා කරන විදිහට ඒ කට්ටියගේ ආදර සම්බන්ධතාවය තුල ගොඩක් හොඳට ජීවත් වෙන කට්ටියයි මගේ සම්බන්ධතාවයේ නිතරම ප්‍රශ්න ඇති වෙන්නේ මම එහෙම ඉන්න ඕනේ නැහැ. මම මේ සම්බන්ධයෙන් අයින් වෙලා ගොඩක් හොඳ සම්බන්ධයක් හොයා ගන්නවා කියලා හිතන්න පුළුවන්. විශේෂයෙන් ආදරය කරන කට්ටිය පරිස්සම් වෙන්න ඔයාලා වටේ ඉන්න කට්ටිය ළඟින්ම ඉන්න යාළුවෝ කියන දේවල් ඇහුවට කමක් නැහැ. ඒ දේවල් ඔයාගේ ජීවිතේ කරගන්න එපා. ඔයාගේ ජීවිතේට අදාළ කරගන්න එපා. අනිවාර්යෙන්ම තීරණයක් ගනිද්දී හොඳට හිතලා බලලා දෙතුන් පාරක්ම හිතලා බලලා තීරණයක් ගන්න කියලා මතක් කරනවා. මොකද ඔයා ඒ තීරණය ගත්තට පස්සේ නැවත වාරයක් ඔයාට ආපස්සට හැරෙන්න බෑ. විවාහ ජීවිතය තුලත් ඒ වගේම දෙයක් තමයි මට කියන්න තියෙන්නේ. හරි. අපි මුලින්ම බලමු ජූලි මාසයේදී ඔයාගේ රැකියාවට කොහොමද කියලා. ඉතින් මේ වෙද්දි අධ්‍යාපනය ලබන ගමන් රැකියාවක් කරන කෙනෙක් නම් එහෙම නැත්නම් බිස්නස් එකක් කරන ගමන් රැකියාවක් කරන කෙනෙක් නම් පාර්ට් ටයිම් ජොබ් එකක් කරන ගමන් රැකියාවක් කරන කෙනෙක් නම් ඔයා ඔන්න ජූලි මාසයේදී පොඩ්ඩක් රැකියාව එපා වෙන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම රැකියාව තුළ කාර්යබහුලත්වය වැඩි වෙන්න පුළුවන්, වැඩ වැඩි වෙන්න පුළුවන්, වැඩ අධික වෙන්න පුළුවන්. මුළු ඔයාගේ කාලයම ඔයාගේ රැකියාවට කැප කරන්න සිද්ධ වෙයි ජූලි මාසෙදී. සමහරක් වෙලාවට රැකියාවෙන් පස්සෙත් ඔයාට මේ පීඩනය තියෙන්න පුළුවන්. ඔයා ගෙදරට ගියත් ඔන්න ඔයාට රැකියාවේ දේවල් මතක් වෙනවා. රැකියාව තුල සිද්ධ වෙන අඩුපාඩු ප්‍රශ්න මේ දේවල් මතක් වෙනවා. ඉතින් ජූලි මාසයේදී රැකියාව චුට්ටක් එපා වෙන්න පුළුවන්. මේ දේවල් වැඩි ඔළුවට ගන්න එපා. මොකද ජූලි මාසයෙන් පස්සේ ඔයාට රැකියාව තුල හොඳට මුහුණ දෙන්න පුළුවන්. රැකියාව ඇතුලේ ප්‍රශ්න අවම කරගෙන රැකියාව සාර්ථක කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. මොනම හේතුවක් හින්දාවත් රැකියාවේ සිද්ධ වෙන පොඩි පොඩි එපා වීම හින්දා රැකියාව අතාරිනවා කියන තැනට යන්න එපා ජූලි මාසයේදී. සමහරක් විට ඔයා රැකියාවේ ප්‍රධානියෙක් එක්ක මොකක් හරි ප්‍රශ්නයක් දාගන්න පුළුවන්. පොඩි රණ්ඩුවක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ දේවලුත් එක්ක මේ රැකියාව නම් වැඩක් නැහැ කියලා කොයි වෙලාවකත් අතහැරලා දාන්න ඉන්න එපා. අතහැරලා දාලා ඉන්න එපා. අනිවාර්යයෙන්ම රැකියාව ඇතුලේ සිද්ධ වෙන ප්‍රශ්න ඉවසීමෙන් විසඳන්න කියලා මතක් කරනවා. ඒ වගේම තමයි ජූලි මාසයේදී ඔයාට කාලය පොඩ්ඩක් වැඩිපුර බැලන්ස් කරගන්න සිද්ධ වෙනවා. ආදරය කරන ගමන් රැකියාවක් කරන කෙනෙක් නම් ඒ දෙකට කාලය පොඩ්ඩක් බැලන්ස් කරගන්න සිද්ධ වෙනවා. ඔයා ආදරය කරන ගමන් රැකියාවකුත් කරන ගමන් අධ්‍යාපනයත් ලබනවා නම් එතකොට කාලය තව ටිකක් කළමනාකරණය කරගන්න සිද්ධ වෙනවා. කාලය චුට්ටක්
මදි හින්දා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් පොඩි පොඩි ප්‍රශ්න සම්බන්ධතාවය තුළ රැකියාව තුළ අධ්‍යාපනය තුළ ඒ හින්දා කාලය කළමනාකරණය කර ගැනීම ප්‍රධාන දෙයක් විදිහට ඔන්නවා මතක තියාගන්න ජුලි මාසයේදී. ඒ වගේම පුළුවන් නම් ටයිම් ටේබල් එකක් හදාගන්න ජුලි මාසයට හදාගෙන ඔයාගේ කාලය කොහොමද වැය කරන්නවා කියන එක පොඩ්ඩක් කල් තියාම ඔයා තේරුම් ගන්න ඕනේ ජුලි මාසයට යන්න කලින්. ඒ වගේම තමයි ඔයාගේ X ගැන ඔයා මේ වෙද්දි හිතන කෙනෙක් නම් ඔන්න ජුලි මාසයේදී ඔයාට එයා ගැන තොරතුරක් කොහෙන් හරි හම්බෙයි. සමහර විට සෝෂල් මීඩියා හරහා මෙයාත් එක්ක කතා කරන්න පුළුවන් වෙයි ඔයාට. එහෙම නැත්නම් කෝල් එකක් එන්න පුළුවන් මෙයාගෙන්. එහෙම නැත්නම් යාළුවෙක්ගේ මාර්ගයෙන් මොකක් හරි තොරතුරක් ලැබෙයි ඔයාට. මේ විදිහට ඔයාගේ X ගැන ඔයා හිතන කෙනෙක් නම් සමහර විට ඔයා එයාට තාමත් ආදරය කරන වෙන්න පුළුවන් මේ වෙද්දි. ඉතින් මෙන්න මේ වගේ කෙනෙක් නම් ඔයා එයා ගැන තොරතුරක් ඔයාට ජුලි මාසයේදී හම්බෙයි. මම කියන්නේ අනිවාර්යෙන් ඔයාට ඔයාගේ X එක්ක සම්බන්ධතාවයක් පවත්වා ගන්න පුළුවන් වෙනවා කියන එක නෙමෙයි. නමුත් එයා ගැන ඔයාට දැනගන්න පුළුවන් මේ මොකක් හරි ආරංචි මාර්ගයකින්. ඒ වගේම තමයි මේ වෙද්දි ඔයාගේ හිතේ ක්‍රෂ් එකක් ඉන්නවා නම් සමහරක් විට ඔයාට එයාගේ පස්සෙන් ගිහිල්ලා එහෙම නැත්නම් එයාගෙන් ආස්ක් අවුට් කරලා මේ වෙද්දි එපා වෙලා තියෙන වෙන්න පුළුවන්. ඔයා කල්පනා කරන වෙන්න පුළුවන් කොච්චර උත්සාහ කරත් එයාව මගේ කරගන්න බෑ කියන එක ඔයා නිතරම හිතනවා වෙන්න පුළුවන්. නමුත් උත්සාහය අතාරින්න එපා. ඔයා ජුලි මාසයේදී විතරක් try කරලා බලන්න. මම හිතනවා බොහෝ දුරට ජුලි මාසයේදී ඔයාට යම් ආකාරයක අවස්ථාවක් ලැබෙන්න පුළුවන් ඔයාගේ ක්‍රෂ් එක කතා කරන්න. එහෙම නැත්නම් එයාගෙන් ආස්ක් අවුට් කරලා හොඳ පිළිතුරක් ලබා ගන්නවාට එයාත් එක්ක සම්බන්ධතාවයක් පවත්වා ගන්නවාට හොඳ අවස්ථාවක් බොහෝ දුරට ලැබෙන්න පුළුවන් ජුලි මාසයේදී. ඒ වගේම තමයි මේ වෙද්දි ඔයා ආදරය කරන කෙනෙක් නම් ආදර සම්බන්ධතාවයක් තියෙන එහෙම නැත්නම් මේ වෙද්දි විවාහ වෙලා ඉන්නේ. විවාහ ජීවිතය තුළ ආදරය කරන කෙනෙක් නම් ඔයා ජුලි මාසයේදී යම් යම් වර්ධවා වැටහීම් හින්දා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් සම්බන්ධතාවයට. සම්බන්ධතාවයේ අනිවාර්යයෙන්ම ජුලි මාසයේදී ආදරෙත් එක්ක තමයි යන්න ඕනේ. කොයි වෙලාවකවත් ප්‍රශ්න හින්දා වර්ධවා වටහා ගැනීම හින්දා මේ හරියට ඔයා ආදරය කරන කෙනාව තේරුම් ගන්න බැරි හින්දා ප්‍රශ්න ඇති කරගන්න එපා. මොකද ජුලි මාසයේදී ඔයා ආදරය කරන කෙනාට ඔයාගේ ආදරය වැඩිපුර අවශ්‍ය වෙන මාසයක් වෙනවා. ඉතින් පුළුවන් තරම් උත්සාහ කරන්න එයත් එක්ක හොඳින් ඉන්න. සමහරක් විට එයා මුරණ්ඩු වැඩ කරනවා වෙන්න පුළුවන්, කියන දේ අහන්න නැති වෙන්න පුළුවන්. වැරදි වැඩ සමහරක් වෙලාට එයා කරන වෙන්න පුළුවන්. නමුත් පුළුවන් නම් උත්සාහ කරන්න එයාගේ හොඳ පැත්තක් දකින්න. එයා මොන වගේ හොඳ කෙනෙක්ද? එයා මේ විද්‍යාව මොනවද කරලා තියෙන්නේ? ඉතින් මේ දේවල් ගැන පොඩ්ඩක් තේරුම් ගන්න උත්සාහ කරන්න ජුලි මාසයේදී විශේෂයෙන් සම්බන්ධතාවය තුළ ආදරය කියන දේ රැක ගන්න උත්සාහ කරන්න. ප්‍රශ්න කියන දේවල් සම්බන්ධතාවය තුළ ඇති වුණොත් ඒ දේවල් ඉතාමත්ම ඉක්මනින් විසඳ ගන්න දවසක් දෙකක් ඇතුළත විසඳගෙන නැවත වාරයක් සම්බන්ධතාවය තුළ ආදරෙන් ජීවත් වෙන්න කියලා මතක් කරනවා. සමහරක් විට විවාහය දක්වා යන්න පුළුවන් තරම් හොඳ සම්බන්ධතාවයක් ඔයා පොඩි වර්ධවා වටහා ගැනීමක් හින්දා නැති කරගන්න අවස්ථාව තියෙනවා. ඒ හින්දා ජුලි මාසයේදී ගොඩක් ආදරෙන් ඉන්න කාලය ගත කරන ආදරය කරන කට්ටියත් එක්ක කාලය බැලන්ස් කරගෙන තමන්ගේ ආදරයට වෙනම කාලයක් වෙන් කරන්න අනිවාර්යෙන්ම. එහෙම නැතිනොත් ඔයා ආදරය කරන කෙනාට ඔයා නැති අඩුව පාළුව දැනෙන්න පුළුවන්. ඉතින් ඒක යා සමහරක් වෙලාවට වර්ධව වටහා ගැනීමක් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ ඇඩ්වයිස් එකක් තමයි ඔයාට ආදරය සම්බන්ධයෙන් දෙන්න තියෙන්නේ. ඒ වගේම සමහරක් වෙලාවට ඔයා මේ වෙද්දී රැකියාවට මුල් තැන දීලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ බිස්නස් එකකට මුදල් කියන දේවල් උපයන්න ඔයා මූලිකත්වය දීලා කටයුතු කරන කෙනෙක් වෙන්න පුළුවන්. සමහරකට මේ විද්‍යාව හොඳ ස්ථාවර ආර්ථිකයක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. විවාහ ජීවිතය තුළ ස්ථාවර වෙලා ඉන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහ ආදර සම්බන්ධතාවයක් විතරයි තියෙන්නේ. නමුත් මූල්‍යමය ස්ථාවරය ගොඩක් ඉහළ මට්ටමක තියෙනවාට සමහරක් විට ඔයා බිස්නස් වලින් ගොඩාක් ඉහළ තැනක සමාජයේ ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. ඉතින් සමහරක් වෙලාවට අපි හිතනවා අපේ ආර්ථිකය ඉහළම මට්ටමකට අරන් ආවට පස්සේ ඒක තමයි අපේ ජීවිතේ උපරිම සතුට. මුදල් අපිට අවශ්‍ය පමණට තිබ්බහම අනිත් හැමදේම සාර්ථක වෙනවා කියලා. ඉතින් ඒ කතාවේ යම් සත්‍යතාවක් තියෙනවා. මොකද මුදල් කියන දේවල් අනිවාර්යයෙන්ම අපේ ජීවිතේ අනිත් දේවල් බැලන්ස් කරගන්න අවශ්‍යම දෙයක් වෙනවා. නමුත් මුදල් කියන දේ ජීවිතේ කරගත්තු සමහරක් විට ඔයාට වටිනා කට්ටියව මගේ හැරෙන්න පුළුවන්. ඒ හින්දා ජුලි මාසයේදී ඔයා මුදල් උපයනවා වගේම ඒකට මුල් තැන දෙනවා වගේම ඔයාගේ පවුලේ කට්ටියටත් මුල් තැන දෙන්න. ඒ කට්ටිය ගැනත් හොයලා බලන්න. ආදරය කරන කට්ටිය ගැන හොයලා බලන්න. ඔයාගේ ජීවිතේට ලැබෙන වෙනත් අවස්ථා ගැනත් පොඩ්ඩක් හිතලා බලන්න. සමහරක් විට ඔයා හිතනවා ඇති
මට මුදල් ගොඩක් තියෙනවා ආර්ථික වශයෙන් ස්ථාවරයක මම ඉන්නේ. නමුත් මට දැන් අධ්‍යාපනය කියන දේ වැඩක් නැහැ කියලා හිතන කෙනෙක් වෙන්න පුළුවන්. සමහරක් විට ජුලි මාසයේදී ඔයාලට හොඳ අධ්‍යාපනික අවස්ථාවක් නිර්මාණය වෙන්න පුළුවන්. ඉතින් මේ හැම අවස්ථාවක්ම ලබා ගන්න මුදල් අවශ්‍යයි තමයි අපේ ජීවිතේට අනිවාර්යෙන්. නමුත් සමහරකට අපේ ජීවිතයේ අනිත් දේවල් මගහැරෙන්න පුළුවන් වටිනා දේවල්. ඉතින් ඒ හින්දා ජුලි මාසයේදී අනිත් දේවල් ගැනත් පොඩ්ඩක් වැඩිපුර හිතන්න කියලා මතක් කරනවා. ඒ වගේම මේ වෙද්දි අවස්ථා දෙකක් තුල ඔයා හිර වෙලා ඉන්න කෙනෙක් නම් ප්‍රධාන අවස්ථා දෙකක් තුල ජීවිතේ හිර වෙලා ඉන්න කෙනෙක් නම් ආදරය සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, රැකියාව සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, අධ්‍යාපනය සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. මේ වගේ ජීවිතයේ ප්‍රධාන අවස්ථා දෙකක හිර වෙලා ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම ඒ අවස්ථා දෙකකින් එකක් තෝරගන්න. මේ වෙද්දි හිතේ දෙන්නෙක් ගැන ආදරයක් තියෙනවා නම් මේ දෙන්නගෙන් එක්කෙනෙක් තෝරගන්න. කොයි වෙලාවකවත් ඉස්සරහට වෙන දේ අනුව මම තීරණයක් ගන්නවා කියලා හිතලා යන්න එපා. එහෙම වුණොත් අනාගතයේදී අවස්ථා දෙකම ඔයාලට මගහැරෙන්න පුළුවන්. රැකියාව සම්බන්ධයෙන් වුණත් ඔයාලට මේ දේ තමයි කියන්න තියෙන්නේ. ප්‍රධාන අවස්ථා දෙකක හිර වෙලා ඉන්නවා නම් හොඳට කල්පනා කරලා බලලා එක අවස්ථාවක් තෝරගෙන ඒ මාර්ගය ඔස්සේ ඉස්සරහට යන්න කියලා නැවත වාරයක් මතක් කරනවා. ඒ වගේම මේ වෙද්දී ඔයාට ඔයාගේ ජීවිතේ මොකක් හරි දෙයක් සම්බන්ධයෙන් තේරුම් ගන්න බැරි තැනක් තියෙනවා නම් විශේෂයෙන්ම ආදරය සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, පරණ සම්බන්ධතාවය. ඔයාගේ එක්ස් ගැන වෙන්න පුළුවන්. ඉතින් මේ තේරුම් ගන්න බෑ. සමහරක් විට සාක්ෂි නැහැ තේරුම් ගන්න. සමහරක් විට තොරතුරු නැහැ මේ දේ තේරුම් ගන්න. පිටින් බැලුවට පේන්නේ නැහැ ඇත්තටම මේ දේ මොකද්ද, මේ දේ වෙලා තියෙන්නේ ඇයි, මෙහෙම දෙයක් වෙන්නේ කොහොමද කියලා ඔයා ගොඩක් වෙලාවට තනියම කල්පනා කරන වෙන්න පුළුවන්. ඉතින් ජුලි මාසයේදී ඔයාට පුළුවන් වෙනවා මේ තේරුම් ගන්න බැරි ප්‍රශ්නය විසඳ ගන්න. තේරුම් ගන්න බැරි දේ හරියටම තේරුම් ගන්න ජුලි මාසයේදී ආදරය සම්බන්ධයෙන් ඔයා ආදරය කරන කෙනා මොකක් හරි වැරදි හැසිරීමක ඉන්නවා නම් එයා කොච්චර උත්සාහ කරත් එයා ඒ වැරද්ද හදාගන්නෙත් නැහැ. ඔයා කොච්චර කිව්වත් එයා ඒ වැරද්ද හදාගන්නෙත් නැහැ. සමහරවිට මේ හැසිරීම ඇති වෙන්න ඔයාගේ සමහරක් විට මොකක් හරි බලපෑමක් තියෙනවා වෙන්නත් පුළුවන්. ඉතින් අන්න ඒ වගේ ඔයාගේ ජීවිතේට තේරුම් ගන්න බැරි විශේෂ දෙයක්, ප්‍රධාන දෙයක් ඔයාට තේරුම් ගන්න පුළුවන් වෙයි ජුලි මාසයේදී. ඉතින් මෙන්න මේ වගේ දේවල් කිහිපයක් තමයි මට කියන්න තියෙන්නේ ජුලි මාසයේ සම්බන්ධයෙන් ෆයිල් නම්බර් 3 සිලෙක්ට් කරගත්ත ඔයාට. ඉතින් ඔයාට පුළුවන් මීට අමතරව ඔයාගේ ජීවිතේට ඇතිලා තියෙන ඕනම දෙයක් සම්බන්ධයෙන් මගෙන් පර්සනල් රීඩින් එකක් ලබා ගන්න. ඉතින් ඒ සඳහා මගේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න කියලා මතක් කරනවා. ඒ වගේම මේ channel එකට ඔයා අලුත් නම් මේ වීඩියෝ එක දකින්නේ පළවෙනි පාරට නම් අනිවාර්යයෙන්ම මගේ channel එකත් subscribe කරගෙනම දිගටම මාත් එක්ක රැඳෙන්න කියලා මතක් කරනවා. එහෙනම් නැවත වරක් මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි හමුවට එනකන් ඔයාලා හැම දිනාටම සුවදායි සතියක් ප්‍රාර්ථනා කරනවා.